සති දෙකකට විතර ඉස්සෙල්ලා National Youth Front එක රනිල් වික්‍රමසිංහ එක්ක පොඩි සාකච්ඡාවක් කළා. Read with රනිල් කියලා. ඔයාලා බැලුවද? ඔය වල්පල් මොනවද අපිටනේ. ඇත්තටම කියනවා නම් මේකේ මෙයා හඳුන්වලා දෙන්නේ extraordinary mind එකක් විදිහට. ඒ කියන්නේ අසාමාන්‍ය අසමසම අවුරුදු 50ක පළපුරුද්දක් තියෙන විශිෂ්ට දේශපාලන චරිතයක් විදිහට තමයි මේකේ මෙයාව හඳුන්වලා දෙන්නේ. ඉතින් read with රනිල් නිසා මමත් ඔළුව දාලා බැලුවා මේකේ අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවද කියලා. පැය එකමාරක් විතර බලාගෙන ඉඳියා. වැදගත් කියන්නේ මෙලොවල බෝලයක්. හැබැයි මේගොල්ලෝ කතා කරන දේවල් කොච්චර controversial ironicද තමන් කියන වචන වලට තමන්වත් එකඟ නැති level එකේ සාකච්ඡාවක් තමයි මට නම් තේරුනේ. සමහර විට ඔයාලා හිතනවා ඇති ඇයි අපි මේවා ගැන දේවල් ගැන කතා කරන්නේ මේවා අනවශ්‍ය කතා නේද කියලා. නෑ, මේ මිනිස්සු තමයි අවුරුදු 50ක් ලංකාවේ දේශපාලන බලයේ ඉඳලා රට පාලනය කළා. මේගොල්ලෝ මොනවද කියන්නේ කියලා විශ්ලේෂණාත්මකව බලන එක වැදගත්. මොකද මේ මිනිස්සු කියන බොරු, මේ මිනිසුන්ගේ නොහැකියාව මේ රට තවදුරටත් අගාධෙන් අගාධයට යන එක වළක්ව ගන්න එක තමයි අපේ යුතුකම සහ වගකීම. විශේෂයෙන්ම දේශපාලඥයෝ ප්‍රශ්න කරන්න ඕනි අපි. ඇත්තටම ඒ ඉන්ට්‍රොඩක්ෂන් එක අහගෙන ඉන්නකොට මට hina ගියා. බොරු කියන්න ඕනේ නෑනේ මේ කට්ටිය කියනවා මේ පොලිටිකල් ඩිස්කෂන් එකක් නෙමෙයි කියලා. නමුත් මේක ඕගනයිස් කරලා තියෙන කවුද? එක්සත් ජාතික පක්ෂේ තරුණ පෙරමුණ. දේශපාලනයට සම්බන්ධ නැද්ද? ඉස්සරහම ලොක්කා වගේ ඉන්නේ කවුද? හරින් පනාන්දෝ. ඊට අමතරව මේගොල්ලෝ කියනවා නියම කතාවක්. Learn from his knowledge, experience and history. I would say that's fine. තව එකක් කියනවා මේ great leader society එක අඳුරගත්තේ නැහැ කියලා. හැබැයි අවුරුදු 50ක් දේශපාලනය කරලා මිනිස්සුන්ගේ විශ්වාසය දිනා ගන්න බැරි නම් ඒ ලීඩර් කියන එක දෙපාරක් හිතන්න වෙනවා. අපි පිළිගමුකෝ සමහර ලීඩර්ස්ලා සොසයිටි එක විසින් අඳුරගන්නේ නැහැ. වෙන්න පුළුවන්. නෙල්සන් මැන්ඩෙලා අවුරුදු 27ක් ඉරේ ඉඳන් ඇවිල්ලා තමයි ජනාධිපති වෙන්නේ. ඒබ්‍රහම් ලින්කන් මිනිස්සු අඳුරගන්නේ කල් ගිහිල්ලා අන්තිමට ඇමරිකාව එක්සත් කරපු ශ්‍රේෂ්ඨ නායකයෙක් වෙනවා. මෙන්න මෙව ඇහුවහම කොහෙන්ද hina වෙන්නේ කියලා හිතා ගන්නවත් බැහැ. මේගොල්ලෝ කියනවා digital transformation in politics, democracy in your finger point. ඒ කියන්නේ දේශපාලන පරිවර්තනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ඇඟිලි තුඩු ගාවට ගෙනත් තියනවලු මෙයාගේ විෂන් එක හා තාක්ෂණය භාවිතා කරලා. අර ස්ලයිඩෝ කියලා සයිට් එකක් තියෙනවා. ඒකේ ඕනම කෙනෙක්ට ස්කෑන් කරලා ගන්න පුළුවන් QR කෝඩ් එකක්. ඒකෙන් ඊට පස්සේ ප්‍රශ්න අහන්න පුළුවන් ඕන කෙනෙක්ට ස්කෑන් කෝඩ් එක ඒ QR කෝඩ් එක ස්කෑන් කරලා. ඔන්න මේගොල්ලෝ ටෙක්නොලොජි විෂන් එක විදිහට මේ පෙන්වන්නේ මේ වගේ නිකන් මේ සරල දේවල්. පස්සේ මෙයා විනාඩි 20ක් විතර කතා කරනවා ඇත්තටම. ඒ කතාවේ අවුරුදු 50ක එක්ස්පීරියන්ස් එකක් විෂන් එකක් තියෙන කෙනෙක් විදිහට නෙමෙයි කතා කරන්නේ. උදාහරණයක් විදිහට. In England, everyone thought they'll fix air conditioners to their houses. Now the municipal council that decided to tax the air conditioners. තනිකර බොරු. එහෙම ටැක්ස් එකක් මම හොයලා බැලුවා කොහෙවත් නැහැ. තුනේ පන්තියේ ළමයි ඉස්සරහා කතා කරනවා වගේ තමයි කතා කරන්නේ. දැන් මෙයා 2050 දී ලෝකේ කොහොම වේද කියලා ලොකුවට කතා කරනවා. ඇත්තටම මෙයා කියන වචනයක් ගානේ මෙන්න මේ PwC කියන රිපෝට් එකේ තියෙනවා The World in 2050 කියන රිපෝට් එක. චයිනා අංක 1, ඉන්දියා අංක 2, ඇමරිකාව අංක 3, ලොකෝට අහනවා අංක 4 කවුද කියලා ඔයාලා දන්නවද? දන්නේ නැත්නම් අර නිකන් පොර වගේ වෙන්න. ඉන්දුනීසියාව. මෙයා කරේ මේකේ තියෙන නම්බර් ටික ගෙනහලා ඒ විදිහටම කියපු එක විතරයි. හැබැයි එතනදී මෙයා එකක් කියන්නේ මේ GDP එක හදලා තියෙන්නේ PP එකත් එක්ක. කියන්නේ purchase power parity කියන එක. කියන්නේ රටේ බඩු ගන්න පුළුවන් හැකියාව අනුව තමයි nominal value එක නෙමෙයි. nominal value කියන්නේ රටක තියෙන ඩොලර් ටික කම්පෙයාර් කරනවා අනිත් රටට. ඒ කියන්නේ තනිකර ඉකොනොමි එක කම්පෙයාර් කරනවා. ඊට පස්සේ කියනවා 1977 දී බංගලාදේශයේ වියට්නාමයේ ලංකාවට වඩා කලිසමක් ඇඳගෙන කතා කරන්න කියලා අහන්න හිතනවා. ඒ රටවල් ඉස්සරහට ගියා. මෙයාලා අවුරුදු 50ක් දේශපාලනය කරලා ලංකාවේ ආර්ථිකයේ විදිහට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වුණා. මෙන්න මේගොල්ලන්ගෙන් අහන්න ඕනේ මේ වගේ ප්‍රශ්න. මේගොල්ලන් ගොළුවේ තිබුණේ ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිතය ඉස්සරහට ගෙනියන එක නෙමෙයි. තමන්ගේ පටු, දේශපාලන පැවැත්ම, තමන්ගේ නම, තමන්ගේ බලය නැත්තම් රටවල් ඉස්සරහට යද්දී අපි විතරක්යි බංකොලොත් උනේ.
ඒකට වග කියන්න ඕනි මේ අවුරුදු 76ක් මේක පාලනය කරපු අය නෙමෙයි. මෙන්න මේ දිවදිගේ කතාව බලන්න. මෙතෙන්දි කියනවා IMF එක නෙමෙයි අපි උදව් කරේ ඉන්දියාවෙන් ලැබුණු බිලියන 4ක චෙක් එක කියලා. ඒකත් බොරු. ඒක චෙක් එකක් නෙමෙයි. ඒක ඇත්තටම කරන්සි ස්වැප් එකක්. නැත්නම් ක්‍රෙඩිට් ලයින් එකකුත් එක්ක. තව කියනවා බංගලාදේශෙ දුන්නේ මිලියන 100යි කියලා. බංගලාදේශෙ මිලියන 200ක් දුන්නා. ඇත්තටම IMF එක බිලියන 3කට ලං වෙන්න දුන්නා. නමුත් ඒ දවස්වල මෙයා පාර්ලිමේන්තුවේ මොකක්ද කියන්නේ? IMF ආයතනයේ මැදිහත් වී විදේශ නායකරුවන් සමග එකඟ වූ ණය තිරසරභාවයේ පිළිබඳ කතිකාව දිගින් දිගටම ගෙන යා යුතුය. එයට විකල්ප මාවතක් වර්තමානයේ දක්වන්න නැත. එබැවින් IMF ආයතනය සහ අප සිදු කරන මෙම එකගතා අපගේ ආර්ථිකයේ යථා තත්ත්වයට පත්කර ගැනීමට පවත්වා විශේෂ වැදගත්කමක් සහිත එකගතාවයක් බව මතක් කර දීමට කැමැතියි. IMF ඩීල් එක තමයි අනිත් ක්‍රෙඩිටර්ස්ලට බිලියන 7ක් ලංකාවට දෙන්න ඉන්ෆ්ලුවන්ස් එකක් උනේ. ඉතින් IMF එක කියන්නේ කී ෆිගර් එක අනිත් අයගේ ණය දුන්නේ රීස්ට්‍රක්චරින් කරේ ඉන්දියාව දුන්න බිලියන 4 නිසාම නෙමෙයි. ඒක වැදගත්. IMF එක නැත්තම් අපි මීට වඩා ඇඩ ගන්නවා. තනිකරම කරන්නේ මේගොල්ලෝ මේව මිනිස්සු නොබගියවනේ. මතකද අල් ජසීරාකට ගිහිල්ලා හරියට මේ වගේ දෙපිටි කාටු කතාවක් කියලා ඇනගත්තා. මෙයාට විරුද්ධව තීරණයක් දෙනකොට අධිකරණය වැරදි. හැබැයි මෙයාගේ පැත්තට ෆේවරබල් තීරණයක් දෙනකොට අධිකරණය හොඳයි. ඉලෙක්ෂන් එක තිබ්බේ නැහැ කියලා මෙයාව ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් වැරදි කරා. ඊස්ට් ඇටැක් එකේදී මම හිතන්නේ මෙයාව අධිකරණයෙන් අයින් කරා. කියන්නේ මේ නඩුවෙන් අයින් කරා. ඒතකොට ශ්‍රේෂ්ඨ අධිකරණය හොඳයි. 2005 ඉඳන් 2019 ඉඳන් රනිල් වික්‍රමසිංහ අගමැති ඉන්නකොට ලංකාව බිලියන 12.9ක් අරන් තියෙනවා. ISP විශේෂයෙන්ම ඉන්ටර්නැෂනල් සවරන් බොන්ඩ් විදිහට 106ත් 108ත් පොලියට. මේක තමයි ලංකාවේ ඉතිහාසයේ වැඩිම ණය අරන් තියෙන කාලේ. දැන් මෙයා කියනවා ණය අරගෙන රට ඉස්සරහට ගෙනියන්න බෑ කියලා. මෙයාලගේ තිබ්බ විෂන් එක මොකද්ද? බලයට ආපු ගමන් අවුරුදු 4කට 5කට පළවෙනියටම කරපු දේ තමයි ණයකත් එක. නොක තමයි ඔයගොල්ලෝ විෂන් එක. රට බංකොලොත් වෙලා ඩිෆෝල්ට් වෙනකොට ඒ බොන්ඩ් වල බිලියන 12.5ක් තිබ්බ ණය ලොකුම ණය ප්‍රමාණය. රට ස්ටේබල් කරපු කෙරුමම තමයි මේක වැටෙන්නත් පොඩි සපෝට් එකක් දුන්නේ. මේගොල්ලෝ කියනවා නීතිය සහ සාමය හරියට තියාගන්න නැත්නම් ආයෝජකයෙක් ගෙන්න ගන්න බෑ කියලා. හොඳයි. ඒක ඇත්ත. මෙයාලගේ 2015 යහපාලන ආණ්ඩුව තමයි මහ බැංකුවට අර්ජුන් මහේන්ද්‍ර ගෙනල්ලා දාගෙන පියල් බිලියන 11ක පාඩුවක් කළේ. ඒකේ වැඩිපුරම වාසිය ගත්ත එක මහේන්ද්‍රගේ බෑන් කමිෂන් එකෙන් රනිල් වික්‍රමසිංහටත් එන දවස් මුරයක් දීලා තිබ්බා. පාස්ක ප්‍රහාර මෛත්‍රීපාල සිරිසේනයි මෙයයි අතර තිබ්බ කොන්ෆ්ලික්ට් එකෙන් මෙයා කොහොම හරි ගැලවිලා මෛත්‍රීපාලව බිල්ලට දුන්නා. එතන මිනිස්සු 260කට වැඩිය ජීවිතේ නැතුණා. මොනෝනේ අහන්න ඕනේ. නීතිය සහ සාමය රාජපක්ෂලා කරපු වැරදි වලට මොනවද කරේ මේගොල්ලෝ? ඇක්ෂන් එකක් ගත්තද? මෙයා හැම වෙලේම කියනවා මෙයා රාජපක්ෂ විරෝධී කියනවනේ. හැබැයි මහින්දගේ උපන්දිනේට ගිහිල්ලා කේක් කපලා පාටි දාලා සින්දු කියලා විරුද්ධත්වය ප්‍රකාශ කරලා එන විදිය. නීතිය හා සාමය ඔන්නෝක තමයි මේගොල්ලෝ නීතිය සහ සාමය. ඇත්තටම මේගොල්ලෝ නීතිය හා සාමය කියන්නේ මොකක්ද කියලාවත් හරියට දන්නේ නැහැ. තමන්ගේ දේශපාලනයේ වෙනුවෙන් ඕනෑම දූෂිත දේශපාලන ඕනෑම දූෂිත රාජ්‍ය නිලධාරියෙක් එක්ක අත්තල් බැඳගෙන පුළුවන් මිනිස්සුනේ අපිට යන්න පුළුවන් බටලන්ද දක්වා. අල් ජසීරාකට ගිහිල්ලා මෙයා කිව්වා බටලන්ද කමිෂන් එකේ රිපෝට් එක පාර්ලිමේන්තුවට ටේබල් කරේ නැහැ කියලා. ඒ නිසා වැලිඩිටි එකක් නැහැ කිව්වනේ. මට විරුද්ධව මොකවත් නැහැ. හැබැයි දැන් ටේබල් කරලා තියෙන්නේ. ඔන්න අහනවා නම් ප්‍රශ්න. මේකේ අන්තිමට අහනවා මෙතන ඉන්න අය කවුද ලීඩර්ස්ලා වෙන්න කැමති කියලා. හැමෝම අත උස්සනවා. ඇත්තටම hina යන වැඩේ මේක. අවුරුදු 30ක් UMP එකේ ලීඩර් වෙලා ඉඳලා එක මිනිහෙක් හරියට ලීඩර් කෙනෙක් විදිහට ගෲප් කරලා තියනවද? එක මිනිස්සෙක්. කෝ මේගොල්ලන්ගේ හදපු නායකයෝ හරියන වජිරලද සාගලලද හිටපු උපනායකයා සජිත් ප්‍රේමදාස වෙනම පක්ෂයක් හදාගෙන යන්න ගියා. කාව ඉදිරියේ දකින්න පුළුවන් නායකයෝ විෂන් එකක් තියෙන පරමාදර්ශී ඊළඟ පරම්පරාවේ නායකයෝ මේගොල්ලෝ හදලා තියෙනවා. ඉතින් එහෙම මිනිස්සු ඉස්සරහ 150ක් විතර දාගෙන බොරු හිනාවක් දාලා අහන ප්‍රශ්න වලට ගොම්පාට උත්තර දීලා කරන්න හදන්නේ ලංකාවේ මිනිස්සු රවට්ටන එක, අන්දන එක. එක දෙයක් කියන්න ඕනේ. සමහර දේවල් තියෙනවා. ඔව් රනිල් වික්‍රමසිංහ මහත්තයා කරා. රට බැංකප් වෙච්ච වෙලේ ගොඩ දාන්න බාරගත්තා. 19 වෙනි සංශෝධනය ගෙනාවා. එතනින් ගියාම ඉන්ඩිපෙන්ඩන්ට් කමිෂන් දැම්මා. තොරතුරු දැනගැනීමේ පනත ගෙනාවා. IMF ආයතනය සමග සිදු කරන ලද සාකච්ඡාවලදී එහි එකඟතාවය ලබා ගැනීම පිණිස
පූර්වගාමීව සිදු කළ යුතු කාර්ය රැසක් ඉටු කිරීමට සිදු වුණා. විදුලි මිල ගණන් සංශෝධනය, කනිජ තෙල් මිල ගණන් සංශෝධනය, මහා බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම, උද්ධමනය පාලනය කිරීමට පොලි අනුපාතය ඉහළ දැමීම, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය, සමාජ ආරක්ෂක ජාලය ශක්තිමත් කිරීම, රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට කටයුතු කිරීම, රාජ්‍ය වියදම් පාලනය කිරීම, කනිජ තෙල් හා විදුලි බල ක්ෂේත්‍රයේ තරඟකාරීත්වය පුළුල් කිරීම ආදී කාර්යයන් රැසක් පූර්වෙන් කළ යුතු වුණා. යම් කිසි දෙයක් කරා කියලා මම පිළිගන්නවා. හැබැයි විශේෂයෙන්ම ඔය රට බංකොලොත් වෙච්ච ඉලේ ඔය ඔක්කොම උනේ IMF එකේ පිටිපස්සේ හිටපු හින්දා. මෙයාගේ විෂන් එකේ එක්ස්පීරියන්ස් එක කියලා මම පිළිගන්නේ නැහැ. නමුත් පිළිගන්න කවුරු හරි ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවේ ආර්ථිකය, සමාජය, දේශපාලනය පසුබෑමට රනිල් වික්‍රමසිංහලා කෙලින්ම සම්බන්ධයි. මේ රට කොහෙද? කන වෙනම කියන්න ඕනද අපි කොහෙද ඉන්නේ කියලා?